Hello guys, ඉතින් මම අද අරගෙන ආලා තියෙන WhatsApp business app එකේ තියෙන සුපිරිම features කීපයක් ගැන. ඉතින් වීඩියෝට යන කලින් කියනවා channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් ඔයා මුලින්ම මේ WhatsApp business app open කරලා ඔය 33 උඩ click කරලා settings වලට යන්න ඕනේ. හරි දැන් ඔයාලා මෙතනින් පේනවා ඇති accessibility කියලා option එක. ඒ option එක උඩ එකපාරක් click කරගෙන දැන් ඔයාලට මේ උඩින් පේන tick එක දාගන්න ඕනේ. ඒකෙන් වෙන්නේ WhatsApp business app එකේ තියෙන ඔක්කොම සුදු පාට වගේ අයිකන් සුදු පාටට තියෙන්නේ. ඒක WhatsApp Messenger app එකේ වගේ කොළ පාටට හැරෙන එක තමයි මේකෙන් වෙන්නේ. ඔයාලට පේනවාදී දැන් අර සුදු පාටින් තිබ්බ message icon එක කොළ පාට වුණා. මේ බලන්න guys මෙතනින් ඔක්කොම කොළ පාටයි කලින් තිබ්බේ සේරම සුදු පාටට. මම කලින් කිව්වා වගේ WhatsApp Messenger app එකේ තමයි මේ සේරම ටික තියෙන්නේ. ඕක අයින් කරගන්න විදිහ කියලා දෙනකොට මම ඕක පෙන්වන්නම් තියෙන සුදු පාටට තියෙන විදිහ. ඔන්න ඉතින් අයින් කරගන්න හැටි කියලා දෙනන්නේ කලින් වගේම කලින් ස්ටෙප්ස් ටිකට ඇවිල්ලා ඔය ටික් එක ඔෆ් කරගන්න විදිහයි ඔයාලට තියෙන්නේ. හරි දැන් ඔයාලට පේනවා ඉතින් මේ කොළ පාටට තිබ්බ සේරම සුදු පාට වෙලා තියෙනවා. පේනවනේ guys ඔක්කොම සුදු පාටයි. මෙතන නම් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හරි guys මම කියලා දැන් දෙවෙනි feature එක ඔයා මෙතනදී මුලින්ම 33 click කරලා settings වලට යන්න ඕනේ. හරි දැන් ඔයාගේ profile එකට යන්න ඕනේ. හරි දැන් ඔයාලට මෙතනින් පේන ඇති ඔයාලට පිටිපස්සෙන් cover photo එකක් දාගන්න පුළුවන් කියලා. මෙන්න මෙතන තියෙන සුදු පාට camera icon එක උඩ තමයි ඔයා click කරගන්න ඕනේ cover photo එකක් දාගන්නවා නම්. මෙතනට Facebook එකේ වගේ කැමති cover photo එකක් දාගන්න පුළුවන්. හරි මෙතනින් gallery හරි camera හරි select කරගන්න මම gallery select කරගන්නවා. හරි දැන් ඊට පස්සේ ඔයාගේ gallery එකට තමයි ඔයා එන්නේ. එතනින් ඔයාලට කැමති ෆොටෝ එක select කරගන්න පුළුවන්. හරි මම මේක select කරගන්නවා. දැන් ඔයා මෙතනින් done කියන එක දෙන්න ඕනේ. හරි දැන් ටිකක් වෙලා load වෙනවා. හරි දැන් ඔයාලට පේනවා ඇති මෙතනට cover photo එකක් add වුණා. ඔයාගේ ප්‍රොෆයිල් එක කවුරු හරි වෙන කෙනෙක් බලනකොට ඔය cover photo එක සේරම පෙන්නනවා. ඉතින් WhatsApp Messenger app එකේම කරන්න බෑ. හරි මම ඔයාලට කියන්නේ තුන්වෙනි feature එක. ඔයා මෙන්න මේ විදිහට පැත්තකට drag කරගෙන ආවට පස්සේ ඔයාලට මෙතනින් පේනවා ඇති status view සහ තවත් icon දෙකක් තියෙනවා category දෙකක්. ඉතින් WhatsApp Messenger app එකේ මෙහෙම දේවල් නෑ. අපිට WhatsApp Messenger app එකේ ඔහොම views අපි දාපු ස්ටේටස් වල views ගන්න එහෙම බලා ගන්න බෑ. මේක තියෙන්නේ බිස්නස් කරන කට්ටිය. ඒ කියන්නේ මාක shop එකක් හරි කරන කට්ටිය තමයි මේක තියෙන්නේ ඒකයි. හරි guys දැන් ඔයාලා මෙතන මේ විදිහට මම කරනවා වගේ පැත්තකට කලින් වගේම drag කරගෙන ඇවිල්ලා ඔයාලට දැන් පේනවා ඉතින් යටින් categories product පේනවා. ඔය label ගොඩක් පේනවා. orders වගේ දේවල් ගොඩක් තියෙනවා. greeting message එකක් පවා අපිට මේකෙන් යවන්න පුළුවන්. ඉතින් මේකත් WhatsApp Messenger එකේ නැති සුපිරිම feature එකක් තමයි. ඔයාලට පේනවානේ අපිට ගොඩක් categories මෙතනදී බලා ගන්න පුළුවන්. ඔයාලට සමහර ඒවා ඩොලර් වලින් ගෙවලා ගන්න පුළුවන්. ඩොලර් එකක් දෙකක් වගේ තමයි මෙතන වෙන්නේ. ඔය පේනවා ඇති. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, subscribe කරන්න. එහෙනම් අපි යනවා. ආයි වීඩියෝ එකකින් හම්බෙමු.